සුබ දවසක්. අදත් ඔයා මේ එකතු වෙලා ඉන්නේ Cool Up YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් සමග. ඉතින් මෙන්න මේ වගේ සාමාන්‍ය ෆොටෝ එකක් භාවිතා කරලා මෙන්න මේ පේන ෆොටෝ ෂූට් එකක් AI භාවිතා කරලා කරගන්නේ කොහොමද කියලා අපි බලමු. මේ වීඩියෝ එක ඔයාලටත් වැදගත් කියලා හිතෙනවා නම් like එකක් දාලා කමෙන්ට් කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම මේ ෆොටෝ ෂූට් එක කරන්න Google Gemini භාවිතා කරනවා. Google Gemini හරහා ලිමිට් එකක් නැතුව මේ වැඩේ කරගන්න පුළුවන්. මම මෙතන පාවිච්චි කරලා තියෙන Play Store එකෙන් download කරගත්ත Gemini AI app එක. මුලින්ම ඔයා මෙතන යන්න වම් අත පැත්තේ යටම තියෙන plus mark එක click කරලා මෙතන file කියලා දෙන්න. ඊට පස්සේ ඔයාගේ gallery එකට යනවා. gallery එකේ මෙන්න මේ ෆොටෝ එකක් තෝරගෙන මෙතනට front එකක් දෙන්න ඕනේ. මා ළඟ තියෙන front එකක් මම මෙතනින් දෙනවා. මේ front මම description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ මම මෙතන මට ඕනේ 4:3 වගේ ratio එකකට ෆොටෝ එකක් හදා ගන්න. මම 3:4 කියලා type කරලා දකුණු පැත්තේ තියෙන ඊතලේ click කරනවා. මෙතන තියෙන මම පාවිච්චි කරන prompt මම මේවා description එකේ දාලා තියන්නම් ඔයාලට බලා ගන්න. අපි දුන්න prompt එක අනුව professional look එකක් තියෙන ෆොටෝ එකක් අපිට මෙයා හදලා දීලා තිනවා. අපි බලමු තව ඉස්සරහට කොහොමද මේ ෆොටෝස් හදන්නේ කියලා. මේ ෆොටෝ එක අපිට උඩ ඩවුන්ලෝඩ් මාක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි බලමු මේ ෆොටෝ එකේම පෝස් එක වෙනස් කරලා. මම මේ දාන පෝසස් වෙන වෙනම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. මම මෙතන ටයිප් කරනවා nest image subject in hand on face කියලා. ඒ වගේම මේ ෆොටෝ එකේ ඇඳුම කලර් එක උනත් වෙනස් කරන්න පුළුවන්. මම අන්තිමට කලර් එක වෙනස් කරන්නේ කොහොමද කියලා පෙන්වන්න. මේ විදිහට ටයිප් කරලා send කරන්න. සාමාන්‍යයෙන් ෆොටෝ එක ජෙනරේට් වෙන්න ටික වෙලාවක් ගන්නවා. මෙන්න මේ විදිහට තමයි අපිට ෆොටෝ එක ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. ඒ වගේම දකුණු පැත්තේ උඩ තියෙන ඩවුන්ලෝඩ් මාක් එකෙන් මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතනට තවත් ෆොටෝ එකක් ඇටච් කරගන්නවා. පහළ තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරලා මෙතනින් ෆයිල් ගිහිල්ලා ඔයගේ ගැලරි එකට මෙතනින් ෆොටෝ එකක් තෝරගෙන මම මෙතනට මා ළඟ තියෙන ප්‍රොම්ප්ට් එකක් මම දෙනවා. මෙතන ප්‍රොම්ප්ට් එක දීලා send කරනවා. මේ ප්‍රොම්ප්ට් මම description එකේ දාලා තියන්නම්. අපිට මෙන්න මේ වගේ ෆොටෝ එකක් තමයි ආ ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. ඔයා පෝස් එක දෙන්න කලින් මුලින්ම nest image subject in කියලා type කරලා පෝස් එක ඔයා මෙතනට දෙන්න. මම මෙතන type කරනවා nest image subject in hand in pocket කියලා type කරලා මම send කරනවා. සාමාන්‍යයෙන් ටික වෙලාවක් ගන්නවා ෆොටෝ එක ජෙනරේට් කරන්න. මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ එකක් තමයි අපිට මෙයා ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. මේ ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. මම මේ ෆොටෝ එකටම වෙන පෝස් එකක් දෙනවා. ඔයා මුලින්ම මම කිව්වා වගේම nest image subject in කියලා type කරලා මම මෙතන දෙනවා touching the face කියන එක. දීලා send කරනවා. ටික වෙලාවකට පස්සේ මෙන්න මේ විදිහට අපිට යා ෆොටෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. බලන්න කොයිතරම් පහසුද කියලා අපිට මේ වැඩේ කරගන්න. මම නැවතත් වෙන ෆොටෝ එකක් ගන්නවා. ප්ලස් මාර්ක් එකට ගිහලා ෆයිල් ගිහිල්ලා මම මෙතන මගේ ගැලරි එකෙන් මේ වගේ ෆොටෝ එකක් තෝරගන්නවා. තෝරගෙන මම මෙතනට මා ළඟ තියෙන තවත් ප්‍රොම්ප්ට් එකක් දෙනවා. දීලා send කරනවා. මෙන්න මේ වගේ ෆොටෝ එකක් තමයි අපිට ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. casual prompt එකක් තමයි මම දුන්නේ. මේ ෆොටෝ එකටම තවත් පෝස් එකක් දීලා මම කලින් විදියටම පෝස් එක දෙන්න කලින් nest image subject in කියලා type කරලා පෝස් එක දෙනවා arm crossed කියලා. අපි බලමු කොහොමද මේ ෆොටෝ එකත් අපිට ජෙනරේට් කරලා දෙන්නේ කියලා. ඉතින් type කරලා send කරනවා. සාමාන්‍ය වේලාවක් යනවා මේක ජෙනරේට් වෙන්න. මෙන්න මේ විදිහට තමයි අපිට ෆොටෝ එක ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. අපිට ඕන නම් මේකේ ටී-ෂර්ට් එකේ කලර් එක, ඩෙනිම කලර් එක, ඒ වගේම සපත්තු දෙකේ කලර් එක උනත් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම අපි බලමු කපල් ෆොටෝ එකක් කොහොමද හදාගන්න කියලා. ප්ලස් මාක් එක ක්ලික් කරලා attach ගිහිල්ලා අපි මෙතනින් ෆොටෝ එකක් තෝරගන්නවා. තෝරගෙන ඒකට අදාළ ප්‍රොම්ප්ට් එකක් මා ළඟ වෙනම තියෙනවා. මම ඒ ප්‍රොම්ප්ට් එක මෙතනට දෙනවා. දීලා send කරනවා. අපි බලමු මම මොන වගේ ෆොටෝ එකක්ද ජෙනරේට් කරලා දෙන්නේ කියලා. ඒ වගේම මේ ප්‍රොම්ප්ට් සහ
පෝසස් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. ඔයාටත් මේ ප්‍රොම්ප්ට් සහ පෝසස් ටික භාවිතා කරලා ඔයාගේ ෆොටෝ ෂූට් එකත් කරගන්න පුළුවන්. හරි අපි බලමු දැන් අපේ ෆොටෝ එක ජෙනරේට් වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ ෆොටෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ. ඔබට මේ ෆොටෝ එකත් උඩ තියෙන ඩවුන්ලෝඩ් මාර්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි මේ ෆොටෝ එකට තව පෝස්ට් එකක් දීලා බලමු. මම කලින් කිව්වා වගේ estimate subject in කියලා ගහලා පෝස්ට් එකේ නම දෙන්න. hanging from behind කියලා තමයි මම පෝස්ට් එක දෙන්නේ. දීලා මේ විදිහට send කරනවා. අපිට මෙන්න මේ විදිහට තමයි අපේ ෆොටෝ එක ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. මේ ෆොටෝ එකත් අපිට ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා. මම මේ ෆොටෝ එකටම තව පෝස්ට් එකක් දෙනවා. estimate subject in looking up කියන පෝස්ට් එක දෙනවා. දීලා send කරනවා මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි එයා ෆොටෝ එක ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. අපි දුන්න පෝස්ට් එකත් එක්ක මේ දෙන්නම උඩ බලාගෙන ඉන්නා වගේ තමයි ඉන්නේ. මේ තියෙන අපි කලින් හදපු එක. මේ තියෙන අපි දෙවනියට හදපු එක. එහෙනම් අපි බලමු ඇඳුමේ කලර් එක කොහොමද වෙනස් කරන්න කියලා. මම මෙතෙන්ට තෝරගන්නවා අපි මුලින්ම ගත්ත ෆොටෝ එක. මම ඒකේ ෆ්‍රොන්ට් එකත් මෙතන පේස්ට් කරගන්නවා. මම මේකේ දාලා තිබුණේ white shirt කියලා. මම මෙතන දෙනවා white shirt කියන තැනට red shirt කියන එක. මම මෙතන red කියලා ටයිප් කරගන්නවා. red කියලා ටයිප් කරගෙන send කරනවා. අපි බලමු කොහොමද මෙයා ෆොටෝ එක ජෙනරේට් කරලා දෙන්නේ කියලා. මෙන්න ඔයාලට පේනවා ඇති කලර් එක වෙනස් වෙලා ඇවිල්ලා තිනවා. අපි මුලින් තිබුණේ white shirt එක. දැන් තියෙන්නේ red shirt එක. ඔයාටත් පුළුවන් ඔයාගේ ෆොටෝ ෂූට් එක මේ වගේ කලර්ස් වෙනස් කරගන්න. මම ඊට පස්සේ දෙවෙනියට ගත්ත ෆොටෝ එක ගන්නවා මෙතනට. අරගෙන දෙවෙනියට දුන්න ප්‍රොම්ප්ට් එක මෙතනට දීලා. මම ඒකෙත් තිබුණේ white shirt t-shirt කියලා. මම ඊතර දෙනවා blue t-shirt කියලා. blue t-shirt කියලා ටයිප් කරලා send කරනවා. අපි බලමු මෙයා කොහොමද අපේ ෆොටෝ එක හදලා දෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ෆොටෝ එක යා ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. මම හිතනවා ඔයාගේ ෆොටෝ ෂූට් එකත් මේ විදිහට කරගන්න මගේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේම තවත් වීඩියෝස් ඔයාලා ළඟටම අරගෙන එන්න channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි share කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහින් එන්නම්.